Scientists have now isolated the waterborne virus. අයිබෝන් යාළුවනේ අද මම අරගෙන ආවේ නුදුරු අනාගතයේදී අපේ ලෝකයේ මුහුණ දීමට නියමිත බියකරුම අභියෝගයක් ගැන කියවෙන The Well චිත්‍රපටයේ විචාරයයි. මේක සර්වයිවල් ඩ්‍රාමා එහෙම නැත්නම් ජීවිතය බේරා ගැනීමේ අරගලය ගැන කියන චිත්‍රපටයක්. ලෝකයේ ජලය අවසන් වී යන මොහොතක එකම එක දිය පොදක් වෙනුවෙන් මිනිසුන් කොයිතරම් දරුණු වෙන්න පුළුවන්ද කියන එක තමයි මෙහි ප්‍රධාන තේමාව වෙන්නේ. චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ දරුණු නියඟයකින් පීඩා විඳින හුදකලා ගම්මානයක් පසුබිම් කරගෙන. මුළු ප්‍රදේශයටම ඉතිරි වෙලා තියෙන්නේ එකම එක ලිඳක් විතරයි. මේ ලිඳා ඉති පවුල සහ ඒ ජලය ලබා ගන්න උත්සාහ කරන පිටස්තර කණ්ඩායම් අතර ඇතිවන ගැටුම වටා තමයි මේ මුළු කතාවම ගලා යන්නේ. මෙහිදී අපිට දකින්න ලැබෙනවා පිපාසයෙන් පෙළෙන මිනිසුන් තමන්ගේ මනුෂ්‍යත්වය පවා අමතක කරලා මේ ජලය වෙනුවෙන් සටන් කරන ආකාරය. මේක නිකම්ම හොල්මන් කතාවක් නෙවෙයි. සබාදහමේ සම්පත් අවසන් වුණාම සමාජයේ තියෙන නීතිය සහ සදාචාරය බිඳ වැටෙන ආකාරය ගැන කියන හරිම තාත්වික කතාවක්. පියවරෙන් පියවර ජලය හිඳී යනකොට ඇතිවන ඒ මානසික පීඩනය අධ්‍යක්ෂවරයා ඉතාමත් ප්‍රබලව ඉදිරිපත් කරලා තියෙනවා. චිත්‍රපටයේ කැපී පෙනෙනම දේ තමයි එහි ඇති රළු සහ වියලි සිනමාකරණය. මුළු චිත්‍රපටයේ පුරාම තියෙන ඒ දූවිලි සහිත හිරු රශ්මියෙන් පීඩිත පරිසරය නරඹන්නාටත් ඇත්තටම පිපාසයක් දෙන්න මට්ටමට තාත්විකව නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ලිද පතුලට යන දර්ශන සහ ජලය බෙදා ගැනීමේදී ඇතිවන නොසන්සුන් බව පෙන්වන සිනමා ශෛලිය විශිෂ්ටයි. මෙහි භාවිතා කරලා තියෙන සවුන්ඩ් ඩිසයින් එක හරහා ඒ වියලි සුළඟේ හඬ සහ පොළොව පැලෙන හඬවල් මනාව මතු කරලා තියෙනවා. අධ්‍යක්ෂවරයා ඊටම දක්ෂ විදියට ප්‍රේක්ෂකයා තුළ සජීවී බයක් ඇති කරනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන නළු නිලියන්ගේ රංගනය අති විශිෂ්ටයි. විශේෂයෙන් තම දරුවන් වෙනුවෙන් වතුර බිඳක් සොයන මවකගේ සහ පියෙකුගේ වේදනාව ඔවුන් මනාව පෙන්වනවා. මෙහි එන සතුරා නිකම්ම දුෂ්ටයෙක් නොවි ඔවුන් පවා පිපාසයෙන් අසරණ වුණු මිනිසුන් වීම චිත්‍රපටයේ ගැඹුරු බවක් එකතු කරනවා. මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ සබාධම රැකගැනීමේ වැදගත්කම සහ අපේ අනාගතය කොයිතරම් අවදානම්ද කියන එකයි. ඔබ මැඩ් මැක්ස් හෝ ද රෝඩ් වැනි ලෝක විනාශයෙන් පසු ජීවිතය බේරා ගැනීමේ අරගලය පෙන්වන චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් ද වෙල් කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මෙය හුදෙක් සිනමාත්මක අත්දැකීමකට වඩා අපිට වර්තමානයේදී ජලය රැක ගැනීමට දෙන ප්‍රබල පණිවිඩයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔබ මොකද හිතන්නේ? ජලය වෙනුවෙන් ලෝක යුද්ධයක් ඇති වෙයි කියලා ඔබ හිතනවද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම හරවත් විචාරයකින් හමු වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් පහළ තියෙන bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. තවත් දෙයක් ඔබට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ දාලා තියෙන අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට අවශ්‍ය ෆිල්ම් ටික අපි ඔබේ නිවසටම එවනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්. The harder it pulls, we know what we have to do. And that's what keeps you on the ground.